සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි බලමු මැලේ අච්චාරු කොහොමද රසට නිවැරදිව හදාගන්නේ කියලා. ඉතින් මේ මැලේ අච්චාරු එක හරිම ඉක්මනට හදාගන්න පුළුවන් ඕගොල්ලන්ට. අපි එහෙනම් බලමු මොනවාද ඕන වෙන අමුද්‍රව්‍ය කියලා. මම කැරට් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. කැරට් මේ වගේ කොටු හැඩයට කපලා තමයි මම ගත්තේ. ඊළඟට මාළු මිරිස් ග්‍රෑම් 200ක් ගන්න. කැරට් වගේම මාළු මිරිස්සුත් කොටු හැඩයට තමයි කපලා තියෙන්නේ. ඒ වගේම තමයි මාළු මිරිස් වල ඇට සහිත කොටස සම්පූර්ණයෙන්ම අයින් කරලා තමයි ගන්න ඕනේ. රතු ලුණු ග්‍රෑම් 200ක් අරගෙන පොත්ත හොඳට අයින් කරලා සුද්ධ කරලා හොදලා ගන්න. රට ඉඳි ග්‍රෑම් 200ක් අරගෙන රට ඉඳි වල ඇට සම්පූර්ණයෙන්ම අයින් කරලා ගන්න. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ බීලුණු ගෙඩියක් අරගෙන සුද්ධ කරලා හොදලා මේ වගේ ටිකක් ලොකු කෑලි වෙන්න කපලා ගන්න. ඊළඟට විනාගිරි කෝප්ප භාගයයි අබ ඇට මේස හැඳි 2යි. ඔයගොල්ලන්ට අබ කුඩු වුණත් මේස හැඳි 2ක් පාවිච්චි කරන්න පුළුවන්. ගම්මිරිස් කුඩු මේස හැඳි 1යි. ලුණු කුඩු තේ හැඳි 2ක් වගේ තමයි මම ගන්නෙ. රස අනුව ලුණු කුඩු අඩු වැඩි කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. සීනි මේස හැඳි 3යි. මිරිස් කුඩු මේස හැඳි 2යි. ඊළඟට පොඩි ඉඟුරු කෑල්ලක් ඕන වෙනවා. ඒ වගේම තමයි සුදු ලුණු බික් 5-6ක් විතර ගන්න. ඒ වගේම කුරුඳු කෑල්ලකුත් මේ සඳහා ඕන වෙනවා. දැන් අපි අබ විනාගිරි මිශ්‍රණය හදමු. දැන් මම බ්ලෙන්ඩර් කප් එකට අබ ඇට, ඒ වගේම ගම්මිරිස්, ලුණු කුඩු, මිරිස් කුඩු, විනාගිරි මේස හැඳි 2ක් විතර දාලා හොඳට අඹර ගන්න මේ මිශ්‍රණය. ඔයාලට වංගෙඩිය, මිරිස් ගලේ උනත් මේ මිශ්‍රණය අඹර ගන්න පුළුවන්. දැන් මේ බ්ලෙන්ඩර් කප් එකටම ඉඟුරු, සුදු ලුණු, කුරුඳු, ඒ වගේම රටඉඳි ටිකක් දාන්න. ඉතුරු විනාගිරි ටිකත් ඔක්කොම දාලා හොඳ තික් පේස්ට් එකක් වෙනකන් ආපහු සැරයක් හොඳට අඹර ගන්න. හදාගත්ත මේ පේස්ට් එක අපි හදාගන්න මැලේ අච්චාරු භාජනයට මාරු කරගන්න ඕනේ. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ මැලේ අච්චාරු හදන භාජනය වියලි ගතියෙන් තමයි තියෙන්න ඕනේ. තෙත තියෙනවා නම් පිහ දාලා ගන්න හොඳට. ලිප ඔන් කරලා විනාඩි 3-4ක් යද්දී අබ විනාගිරි මිශ්‍රණය මේ වගේ බුබුලු දාලා උතුරන්න පටන් ගන්නවා. ලිප ගින්දර වැඩි කරගන්න එපා. සමා වෙන්න මම සීනි එකතු කරන කොටස වීඩියෝ වෙලා නැහැ. සීනි එකතු කරලා සීනි රස මදි නම් තව ටිකක් එකතු කරගන්න පුළුවන්. ලුණු රසත් මදි නම් ඕගොල්ලෝ මේ වෙලාවේදී බලලා එකතු කරගන්න. ඉතින් දැන් විනාගිරි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී කැරට් ටික එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊළඟට කපාගත්ත මාළු මිරිස් ටික මම එකතු කරගන්නවා. ඒ වගේම රතු ලුණු ටිකයි බීලුණු ටිකක් දාලා මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්න. හොඳින් කලවම් කරලා හොඳටම නිවෙන්න දෙන්න. හොඳටම නිවුනට පස්සේ ඕගොල්ලන්ට වෙන භාජනයකට උනත් මාරු කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. වීදුරු බෝතලයකට උනත් දාලා තියන්න පුළුවන්. ඔයාලට මේ මැලේ අච්චාරු එක ඉක්මනින් හදාගන්න පුළුවන්. ගොඩාක් වෙලාවක් ගන්නේ නැතුව මේ බලන්න මේ මාළු මිරිස් වල පාට වෙනස් වෙලා නැහැ. ලස්සන කොළ පාටට තියෙනවා. කැරට් වල උනත් පාට වෙනස් වෙලා නැහැ. හොඳ තැඹිලි පාටට තියෙනවා. සෑන් රැකියාවක් කරන කෙනෙක්ට ඒ වගේම තමයි රට ගෙනියන්න උනත් මේ රෙසිපි එක බලලා මැලේ අච්චාරු ඕගොල්ලන්ට රසට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට කැමති නම් අන්නාසි අමු මිරිස් උනත් මේ මැලේ අච්චාරු එක හදද්දී එකතු කරන්න පුළුවන්. ඔයාලට මේ මැලේ අච්චාරු එක හදද්දි මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ තවත් රස වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.